මොකද එක පාට උඹය වෙලා තබ්බීරි ගහිල වගේ මොකෝ යකෙක්වත් දැක්කද? නෑ තාත්ති නෑ. එහෙම මොකුත් නෑ තාත්ති. මොකුත් නෑ. මොකුත් නැත්නම් මොකද ඔබේ දාඩි දාලා? නෑ තාත්තේ එහෙම මොකුත් නෑ අනේ. කිව්වට පිළිගන්නේ නෑනේ. ඔබන් තව මී හරකා. බොලාට මේ වරන් දුන්න අපිට ගහන්න ඕබ. බොලා යකු නෙමෙයි තව ඒවා පෙනේ දාඩි ගසකින්. මී හරකා. ආදෙන්ක පෙටිවල මං ඔබ ගැන බලාගෙන ඊට පස්සේ මී හරකා. තෝම හැම කෙනාටම හැමෝටම ලෙන්ගතු ආදරය කරන්න බෑ. තාත්තේ මොම්බාස් තාත්තේ රිසට් මොම්බාස් තාත්තේ මේ මොබන් රිසට් ඇවිල්ලා මම පාස් ලංකාවේම පළවෙනියා උඹ ඕ විමලු මගේ අතර පුතා ඇත්තද කියන්නේ? බලන්නකෝ තාත්තේ මගේ පුතේ උඹ තමයි අපේ පවුල් නම්බෝ කියන්නේ. බලපන් අර ලොකු එකා ඉතියට කිසි වැඩක් නෑ බං. උඹ තමයි පුතේ මගේ අපේ පවුලේ ඉසා කියන්නේ පුතේ. කවුද කෝල්ලද? කවුද බංගි? හෙලෝ හෙලෝ පුතේ මම සීයා කතා කරන්නේ. ඇත්ත වශයෙන්ම කියන්න ඕනේ ඉදිරි සති දෙක තීරණාත්මකයි කියලා. ඒ වගේම වැල්පාලමේ අනේක හරි භයානකයි කියලා. ඒ මොනවා වුණා පුතා දැන් සාර්ථකව වැල්පාලමෙන්නේ ගොඩ වෙලා තියෙනවා. ඉතින් මං එකට සුබපතන්න කතා කරේ. ඉන්දියන් ඒවා තිබ්බා, ඇමරිකන් ඒවා තිබ්බා, ජපන් ඒවා තිබ්බා. ඒ මොනවා තිබ්බත් මං පුතාගේ එක තරම් එකක් දැක්කේ නෑ. ඉතින් මට ගොඩක් සතුටුයි. අනිවාර්යයෙන්ම මව හම්බෙන්න සිරිකොතට එන්න ඕනේ. අවුන් පස්සේ අපි හම්බෙලාම කතා කරමු. අපෙකුත් අනිවාර්යෙන්ම කමු. ඉතින් එහෙනම් පුතේ සියා තියනවා. බුදු සරණයි. දෙවියන්ගෙම පිහිටයි. හරි සියා හරි බොහොම ස්තුතියි හදේ කතා කරලා හරි උන තාත්තේ මොනේ ඒකනේ බං. කවුද බං? හලෝ අනතවනමයිවේ නන්දස්ක අජිතිමස්තේ දෝෂයුරෙස්කෝ ඕනෙස්ටයිතිමස් ශරිදාශට පුළුවන්ද ජපන් මම සුභ පැතන්න කතා කරේ උෂනං ශිකුරටි මිටිනං කම්කරු පැවෙන්ඩිපා කොල්ලගියම ගහල තියෙන්නේ පියාණන්ගේ නාමෙන් අම්මපා මම දල දෙනවාලි අනාථාගාරයක් කොල්ලට මත් එක්ක කැලේ පොටෝ ගහද්දී අලින්ගේ පොටෝ ගන්න පුළුවන් කැමරහෙකුත් දෙනවා. බය වෙන්න එපා. පියාණන්ගේ නාමෙන් අපේ ආණ්ඩුවක් අපු ගමන් කොල්ලව මම මගේ ළඟට ගන්නවා. බය නම් වෙන්න එපා අම්මපා. එහෙනම් මම තියන්නම්. අනිවාර්යෙන්ම කොල්ලට මාව හම්බෙන්න කියන්න ඕනේ. එනම් බුදු සරණයි, තෙරුවන් සරණයි, පියාණන්ගේ නාමයෙන් බුදුම සරණයි. හෙලෝ දෝනිපන හලෝ සිරියාවති අපේ කොල්ල පාස් ආයම් පළවෙනියා. ඔව් ඔය අය කියලා කොහොමද? ඔන්න සුදු ඔයාගේ සුදු මාත්‍ය තමයි ලංකාවේ පළවෙනිය හරිද? ඔව් දැන් සුදු නෝන මොනවාද මට දෙන්නේ? ඇයි යන්නේ අර අරක ඔයා දෙනවා කිව්වේ? මගේ නීති ඔයාම මගේ ජීවිතේම ඉතින්
කාගෙද තාත්තේ? උඹ දැන කා කියලාද උඹ හිතන්නේ? කාගෙද? උඹේ බං උඹේ. උඹ මට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරානේ. ඒ වගේ මං උඹටත් මං වෙච්ච පොරොන්දු මං උඹට ඉෂ්ට කරා. යතුරු වෙන පුතේ. හැබැයි පරිසෙන් පදින්න ඕන. ඔය වයසට වේගෙන් යන්න බෑ. හොඳද? පොඩි දෙපා. අර කමලගේ දුවට මං කැමති කිව්වා කියපා. හොඳේ? ඔබ අම්මට එහෙම කියන්නේ නැතුවක. හරි තාත්තේ. දැන් ඵලයක්. රම පෙළ වරේ. පරිසිමින් ඈ. හෙලෝ සුදු අපි තාත්තා අපි දෙන්නේ සම්බන්ධයට කැමැත්ත දුන්නා. ඔව් මට බයික් එකකුත් අරන් දුන්නා. ඔව් ඇත්තට කියන්නේ අපි දෙන්න ගේනවා කැමැත්ත දුන්නා. පුතේ පොඩි පුතේ ඔල්ලෝ මොකද බූරුවෝ අන්න රිසල්ට් ඇවිල්ලා ඔන්න අටම කලින් බලපන් රිසල්ට් ඇවිල්ලා එතකොට මෙච්චර වෙලා මන් එක්ක හීනයක්ද? වේල්ලලා තිබ්බොත් නම් අලහත්තිකු යන්නක් වෙන්නේ. මොකක්ද කරන්නේ? ඔද්ද උඩ බලන්නේ. ඉක්මනට යන්න. මොන්නේ පොල් බෑය බලපන් ඉක්මනට. උඩ බලන් ඉන්නේ. බලන්න. තාත්තා මට කියන්න මට ගුණානේ. මොකද්ද? විභාගයේ අංකෙ මේ මට මතක නැහැ අර කොලේ නැති වුණානේ. උඹ මාව තම්බන්න. උඹට කලින් මං ඉපදුනේ. මෙන්න බලපන් මේකෙන් අයිඩෙන්ටි බලපන්. ඕකෙන් බලපන්. උඹට කලින් මං ඉපදුනේ. දිහා බලන්න. W science W history W අනේ ඒක කොහොමද තියෙන්නේ? මොට මම ආයිත් කාටිදී උඹට ගහ වෙලකුත් නැහැ ඉතින්. උඹ හැදෙන්නේ කල ලොකු ගවිදිය තමයි ඉතින්. මොකටද ගහලා උඹට? බත් කන හරක්. තෝ තමයි මුලින්ම මේ ජවනි කාට ඇහිලා මේක මස්ත බාල්දු කරේ. බූරුවා. 1 hour later. ගල්මුදලා ගේ ඇතුළේ ඉන්නවද දන්නේ නැහැ. ගල්මුදලා හරිදු. මේ ලහිර පුතානේ. මොකෝ මේ කාලෙකින් පස්සේ මේ පැත්තේ එන්න වාඩි. අනේ කවන්නේ නැහැ මාමේ. මම මේ කයිරේ යන ගමන් ආවේ මේ. මම එක්සෑම් පාස් වුණානේ. ඒකට අපේ අම්මා ලොකු පාටියක් දෙනවා. මම මේ තනිතුරක් පාටියට කතා කරගෙන යන්න ආවේ මේ. පුතා එක්සෑම් පාස් වුණාද? ඔව් මාමේ. මට ඒ තුනයිනේ. මොකද්ද මේ ආසෙ මට මේ? දිස්ත්‍රික් රෑන්ක් එක ඇවිල්ලානේ. පාඩම් කරෙත් නෑ ඉතින් මම එච්චර. හැබැයි මට අහන්න බැරුණානේ. තරිඳුගේ රිසල්ට් කොහොමද මාමේ? මේ වැඩ ඇස්සේ මාමේ මට කෝල් එකක් දෙන්න බැරුණානේ. කොහෙද ඉතින්? මූවත් මට කෝල් එකක් දුන්නේ නෑනේ. ෆේල් මල්ලි ෆේල්. මූට පුළුවන් ද උත්තර දෙයක් කරගන්න.
මුන්ට කන්න දුන්න මුලේ දෙන්න බෑනේ පුතේ. මුන්ට කන්න දුන්න වෙලාවේ මම කෙහෙල් පැලයක් ඉඳගත්තා නම් මම අද ඒකෙන් ගෙඩියක් හරි කනවා මම. අනේ තාත්තේ මේ රෑ 12ට කට ඔයයි අම්මා ඉන්නද කෙහෙල් පැල. මොකද කිව්වේ? බට මං අද ඉඳපන්. බට අද මං කෙහෙල් වෙන්න මරපන්. අම්මෝ ආච්චිට හුන්නක් ගිරි කන්ද යවන්න පොඩි පගේ පාර යන්නවත් දන්නේ කාල කන්නි හැත්ත. අම්මෝ දෙන උඹට අම්මට හඳ කළ ගවන්න පොඩි පගේ පාර යන්නවත් දන්න කාල කන්නි හැත්ත මැරිලවත් යන්නේ නැහැ. නෑ නෑ පති නෑ 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 අනේ මම දැක වැරදිලා කිව්වද වැරදිලා? මට වැරදි තමයි මට යමන් වෙන්න බලක හැකන. අල්ලපන්. ඔන්න බය. අල්ලපන්. අර ගහපන් අද ඕකට යන්න දෙන්න එපා. අල්ලපන් ඕක. ඉතින් අපට ඔගේ ගහපන් ලොකු ගහ. ගහපන් ඕකට. ලොකු ගහ අල්ලපන් ගිල ඵලයන්. ලොකු ගහ. බයික පල්ලයට බෝකට දීපේ දෙපන්කෝ. ශරි අද නම්බරට පත් අංක දෙන්න පොරටි අනේ ගන්න කොහොමද ඒ ගානු අනේ අයියා බේරගන්නේ ගානු අනේ ගැව්වා. Bayana. අල්ලපන්. අර ගහපන් අද ඕකට යන්න දෙන්න එපා. අල්ලපන් ඕක. උනා බලවන්න ඉතින් අපට ගැව්වා. අමාරුයි. අන්තා